හෙලෝ මගේ රත්තා ඥාරුවනේ ඉදි කොන්න අද බ්ලොග්ගයක් ගෙන ඔකොට දවසකින් කියන්නේ මම දන්නේ මාසකින් විතර තමයි බ්ලොග්ගයක් ගේන්නේ ඉතින් මාට කියන්න ගොඩක් දේවල් තියෙනවා මේ ඇත්ත වශයෙන්ම කිව්වොත් මම දැන් ලංකාවේ ඉන්නේ අනෙත් එක මේක අලුත් බ්ලොග් සීරීස් එකක් මෙහෙම පෙන්වුවාට ඉතින් ඔයගොල්ලන්ට හිතා ගන්න බැරි වෙයි මම කොහෙද ඉන්නේ කියලා කියන්නම් ඔයගොල්ලන්ට මම කොහෙද ඉන්නේ කියලා මම ඉන්නේ මැලේසියාවල ඉතින් මං දැන් මගේ ඉස්සරහා ස්ටඩීස් කරන මැලේසියාවල ඉතින් මට ඇත්තටම බ්ලොග්ස් දාන්න බැරි වුණා මට මෙහෙ එන එක වීඩියෝ එකක් ගන්න හිටියා මට ඒක කරන්න බැරි වුණා මේ මොකද පොඩ්ඩක් වැඩ වගේකට හිර වෙලාත් හිටියා මට අනිත් එක ඇත්තටම කරන්න මූඩ් එකක් තිබ්බෙත් නැහැ අවුලක් නැහැ දැන් මම අද ඉඳන් දිගටම බ්ලොග්ස් ගේනවා දිගටම කියන්නේ පුළුවන් වෙලාවට ගේන්න හිතේ මොකද කැම්පස් එකේ වැඩත් එක්ක පොඩ්ඩක් මේ දවස්වලත් වැඩ වැඩි ඒකයි හරි අවුලක් නැහැ අපි අද බලමු මම ඇත්තට මේක මේ අලුත් සීරීස් එකක් විදිහට කරන්න හිතුවේ මේ ස්ටුඩන්ට් ලයිෆ් ඉන් මැලේසියා කියලා මගේ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ට අයිඩියා එකක් ගන්න පුළුවන් එතකොට මැලේසියා එනවා නම් මොන වගේ දේවල්ද වෙන්නේ කියලා ඒකින්ද මම එහෙම වීඩියෝ එකක් ගන්න හිතුවේ එහෙම සීරීස් එකක් පටන් ගන්න හිතුවේ හරි එහෙනම් අපි බලමු අද මට දැන් ලෙක්චර්ස් තියෙනවා දැන් මම යන්න ලෑස්ති වෙන්න ඕනේ අපි අද යන් මාත් එක්ක කැම්පස් එකට මොනවා වගේද කියලා බලන්න එහෙනම් let's go හරි එහෙනම් මම ලෑස්ති වෙලා ඉන්නේ අපි යන් එනවා ඉතින් මේ මං ඉන්න තැන ඉඳන් කැම්පස් එකට තියෙනවා ෂටල් බස් එකක්. අපිට ඒක ෆ්‍රී එන්න පුළුවන්. ඒක තමයි දැන් මං ආවේ. දැන් වෙලාව වෙවිලා 11:35යි. මට ලෙක්චර්ස් තියෙන එකට. අපි ඔක්කොම කලින් මොන හරි කාලෙමු ගිහිල්ලා. මං කෑවේ නැහැ උදේට. ඉතින් මොන හරි කාලෙමු. දැන් මම මේ කාලා ආව ටක් ගාලා කැම්පස් එකට මොකද 12ට දැන් 12යි වෙලාව මට 12ට ඔඩිෂන් එකක් තියෙනවා කිව්වා. Then I tag gala no audition eකට කොහෙද කියලා. Can I use karaoke or something? Yeah, sure. දැන් 12:50 වෙලාව දැන් යන්නේ ක්ලාස් එකට. Oh my god. Say hello to my friend. Hello. Expensive. දැන් පළවෙනි ලෙක්චර් එක ඉවරයි. අපි යනවා ලයිබ්‍රරි එකට. අපි ආවා ලයිබ්‍රරි එකට යාළුවනේ. මෙතන මේ ලකුණු පැත්තේ තියෙන සයිලන්ට් සෝන් එක. මේක ක්වයට් සෝන් එක. ක්වයට් සෝන් එකේ අපිට ෂේප් එකේ කයියක් දාගෙන වැඩක් කරගෙන ඉන්න පුළුවන්. සයිලන්ට් සෝන් එකේ නම් ඉතින් කෑ ගහන්න නෙමෙයි මොනවද කරන්න බෑ ඉතින්. ගිහිල්ලා මේ බුද්ධිය ගන්න පුළුවන් සයිලන්ට් සෝන් එකේ. අපි දැන් ලයිබ්‍රරි එකෙන් යනවා මේ ලෙක්චර් එකක් තියෙනවා මම ඉන්න පෙන්නන්න ඔයාලට වටේ. බලන්න මේ දවස්වල ක්ලබ් වලට කට්ටිය ගන්නවා. ඉතින් මේ ලබස් තියෙනවා 60 උටමාරක්
උටමාරක් තියෙන කවුස්නා මමත් 3-4කට ජොයින් වුණා බන් ලැප් එක හරිද හර්ට්ස් 165යි හරිද මට ඒකේ රිෆ්‍රෙෂ් රේට් එක මේ 160 180ක් යනවා හරිද රිෆ්‍රෙෂ් රේට් එක ඊට පස්සේ VG එක ඇවිල්ලා 40 70 හරි 40 90 හරි RTX ඊට පස්සේ RAM 16GB right 16 or 32 16 මේ අයිතිකාරය හරි RAM එක 16GB ලු VG එක 4090 4080 හරි 4070 හරි 4090 හරි ඊට පස්සේ ඩිස්ප්ලේ එකත් හර්ට්ස් 180ක් යනවා මූ ගස් බලලා මොකක්ද දන්නව මේක ගහන ගේම් එක මූ මේක ගහන්නේ මේ ෆ්‍රී ෆයර් මේ එකේ ෆ්‍රී ෆයර් ගහනවා මූ හරි ලස්සනයි very good හොඳ වෙලාවට මං කියන උට තේරෙන්නේ නැහැ මං කියන සිරහවට ඉච්චර හොඳ මැෂින් එකක් තියාගෙන මූ මේකේ ෆ්‍රී ෆයර් ගහන්නේ යකෝ 40 70ක් ගන්න ඕන නේද මෙහි සල්ලි වල රින්ගිට් 5000ක් වුණාලු. ඒ කියන්නේ ලංකා සල්ලි වලින් ලක්ෂ 3.50ක් විතර වෙනවා. ඒක අරගෙන මේක ෆ්‍රී ෆයර් ගන්නවා. චෝ. දැන් වෙලාව ඇවිල්ලා 5:28යි. දැන් මම ගෙදර යන ගමන් ඉන්නේ මේ ලෙක්චර්ස් ඉවරයි. සාමාන්‍යයෙන් 6 වෙනකම් වගේ තමයි ලෙක්චර්ස් තියෙන්නේ. දැන් මම මෙතෙන්ට වෙලා ඉන්නවා බස් එක එනකම්. අර මතකද උදේ ආවේ බස් එකක් මේ අපි උදේ ආවේ මං කිව්වේ ෆ්‍රී එන්න පුළුවන් කියලා බස් එකේ. ආන්නේ බස් එක එනකම් තමයි ඉන්නේ දැන්. ඒකම ගිහිල්ලා මට යන්න බෝ මට මෙතන එහා පැත්තේ තියෙන එකමඩේෂන් එක මම පෙන්නන්නම් ඔයාලට පොඩ්ඩක් ඉන්න. අර ඔයාලට පේනවද අර අතන ඈත බිල්ඩින් එක. ඔතන තමයි මේ මගේ එකමඩේෂන් එක තියෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නම් මගේ එකමඩේෂන් එක මොනවා වගේද කියලා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මේ තවත් වීඩියෝ එකකින් හම්බ